අද චතාර්ග සමයේ පළවෙනි රුදින. ගියේ ඉරිදා අපි බැලුවා ඵල වලින් ගස හැඳින්වේ කියන ජේසුස් වහන්සේගේ ප්‍රකාශනය. අද ප්‍රධාන තේමාව වන්නේ විපතේදී සමිඳුන් ආයද කාල අපව පිහිටවට වෙනසේක අපව ගලවා ගන්නාසේක කියලා. විශේෂයෙන්ම අපි කියනවා අපව ලෝකයාගෙන් යක්ෂයාගෙන් මාංශයෙන් දෙවියන් වහන්සේ ගලව ගන්නවා කියලා. ඒ ලෝකයාට යක්ෂයාට මාංශයට තියෙන බැඳීම් වලින් අපිව හිර කරලා අපි හිරේ විලංගුවේ ඉන්නවා වගේ. ඒන් මුදවා ගන්නට බලය දෙයන් වහන්සේ සතුයි කියලා අපි තේරුම් ගන්නවා. අපි ඒ විශේෂයෙන් අහනවා කොහොමද උන්වහන්සේ අපිට පිහිට වෙන්නේ? කොයි වාගේ විපත් අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ? ඒ සඳහා නිදහස් වන්නට අප කුමක් කළ යුතුද කියලා දෙවෙනුව සොයා බැලිය යුතුයි. ඊශ්‍රායල් ජනතාව අවුරුදු 450ක කාලයක් වහල්ලු ලෙස බලසම්පන්න මිශ්‍ර ජාතීන් අතර පරම්පරා ගණනාවක් හිංසා පීඩා මැද ජීවත් වුණා. නමුත් ඒව සියල්ලක්ම අවසන් කරමින් ඔවුන් කිරියෙන් පැණියෙන් උදුරන දේශයකට ආවා. බියජනක අරුම පුදුම දේවල් වලින් හාස්කම් වලින් දෙවියන් වහන්සේ ඔවුන්ව මේ ප්‍රබල ජනතාව වහල් කමින් බේරගත්තා. මේ සාද ගීතාවලිය 91 වෙනි ගීතිකාවේ දෙවියන් වහන්සේගේ ප්‍රබල ක්‍රියා උන්වහන්සේගේ රැකවලෙක් හැටියට බලා ගන්නා ඒ ස්වභාවය ජනතාවට පැහැදිලි කරලා දෙන දේශනාවක් වැනි ගීතිකාවක් තමයි ගීතාවලිය 91. උවදුරු වසංගත වලින් මුදනවා, ගල්වල හැප්පිලා වැටෙන්නට නොදී මවක්සේ උසුරාගෙන යනවා. ප්‍රබල වනසතුන් සිංහයන් කේසර සිංහයෙන් සර්පයෙන් පයින් පාගා පොඩි කරලා දමන්නට තරම් බලය ලැබෙනවා. ඒ වගේම කියනවා අවසානයේදී මට ප්‍රේම කරන්නේ නම් විමුක්තිය දෙනවා. නාමය පිළිගන්නේ නම් රැක බලා ගන්නවා. අයදින්නේ නම් පිළිතුරු දෙනවා කියලා ගීතාවලියේ 91 සඳහන් කරනවා. උන්වහන්සේගේ පිහිට ආයදින සියල්ලන්ට සියලු යස ඉසුරු ලැබෙන බව දෙවියන් දේව ප්‍රකාශනයේ සඳහන් කරනවා. ඒ නිසා කුමක්ද අපි කළ යුත්තේ කියලා පාවතුමා පෙන්눔 කරනවා. යේසුස් වහන්සේ සම්විධානම් බව සිතින් ඇදහිීම, උන්වහන්සේගේ උත්ථානය සිතින් වැළඳ ගැනීම විතරක් නෙමෙයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම අපි කළ යුතුයි. යේසුස් වහන්සේ ප්‍රසිද්ධ දිව්‍ය ආරම්භයේ මහා දින 40ක निराහාර රැකීමේ තීරණාත්මක කාලයක් තුල යක්ෂයා සමග පොර ඇල්ලීමක් තමයි අද සුවිශේෂී සඳහන් කරන්නේ. ගල් ගෙඩිය ගෙනම් පාන් කරන්න කියනවා. ඒක යේසු කියනවා මිනිසා කෑමෙන් පමණ ජීවත් නෙවෙයි. යේසුට විජාක්ෂර වඳින්න කියනවා. දෙවියන් වහන්සේට පමණක් වඳින්න සේවය කරන්න කියලා යේසු කියනවා. උපුටා දක්වනවා. කොත මුදුනේ පනින්න කියනවා. ඒ අවස්ථාවේදී යේසුස් වහන්සේ සුද ලියවිල්ල උපුටා දක්වමින් කියන්නේ නොබේ ස්වාමීන් වහන්සේ පරීක්ෂා නොකරන්න කියලා. ඇයි ජේසු යක්ෂයාව පරාජය කරන්න දේව වචනේ මෙසේ උපුටා දක්වන්නේ? දේව වචනය යක්ෂයා පළවා හරින ප්‍රබල අවියක්. යක්ෂයා උත්සාහ කරන්නේ දේව වචනේ විකෘති කරන්න, යටපත් කරන්න, වාසියට හරවා ගන්න, අමතක කරවන්න. දේව වචනේ තරම් ප්‍රබල ලෙස නපුර අයහවද පරාජය කරනවා. යක්ෂ පරීක්ෂාවලට පාපයට හසු වන විට දේව වචනය ප්‍රබල ලෙස මේ චතුරාර්ය කාලයේ භාවිතා කළ යුතු බවට අපිට මඟ පෙන්වනවා. දින 40ක සටනක් දෙනවා. ඇයි මේ වගේ දින 40ක නැත්නම් දීර්ඝ කාලයක යක්ෂයා සමග පොර ඇල්ලීමක් සිද්ධ වෙන්නේ? යේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතයේ දූත මෙහෙවර යුග විනාශකට හේතු වන්න. කල්පාන්තරයක් දක්වා යේසුගේ දේව රාජ්‍ය ව්‍යාප්ත වෙලා ලෝක අවසානය වෙනකම්ම තිබිලා අවසානයේදී දේව රාජ්‍ය ජය ගන්නවා. යක්ෂයා මුළුණු පුටා දමා දේව රාජ්‍ය පිහිටවීම යක්ෂයාට විශාල අභියෝගයක්. ඒ නිසා යක්ෂයා උපරිම සටන් කරනවා උන්වහන්සේව පරාජය කරන්න. යක්ෂ පරීක්ෂාවල කතාවල අපි දකින්නේ විශේෂයෙන්ම යක්ෂයා ප්‍රබල චරිතයක් හැටියට ජේසුස් වහන්සේ එහාට අරන් යනවා, මෙහාට අරන් යනවා, අණ කරනවා, ඉල්ලා සිටිනවා. ප්‍රබල ලෙස යක්ෂයා ජේසුස් වහන්සේ යටපත් කරන්න උත්සාහ කරන ආකාරය. රීතිනීති සංග්‍රහයේ 26 වෙනි පරිච්ඡේදයේ අදර නියමිත කොටසේ සඳහන් කරනවා ඔබගේ නාබුල් ඵල දෙවිඳුන්ට ඔප්පු කරන්න. දෙවිඳුන්ට එසේ ඔප්පු කරමින් নমස්කාර කරන්න. ඇයි එහෙම කරන්නට ඕනේ? මගේ පියා තැනින් තැනට ගිය හේබ්‍රෙව් ජාතිකයෙක් කුඩා පිරිසක් උනත් විශාල ජාතියක් බවට පත් වුණා.
දැඩි වහල්කමට ඇද වැටුණා. නමුත් එයින් ප්‍රබල ක්‍රියා බිය ජනක අරුම පුදුම දේවල් හාස්කම් පාන දෙවියන් වහන්සේ මුදවා ගත්තා. ඒ නිසා එය අමතක නොකර කෘතඥතාවය ප්‍රකාශ කිරීමක් හැටියට දෙවියන් වහන්සේට නාබුල් ඵල පූජකයා හරහා ඔප්පු කළ යුතු බවයි පෙන්වුම් කරන්නේ. එසේනම් අද අපිට දෙන පණිවිඩ මොනවාද? පළමුවෙන් මෙලව දිවිය විශාල සටනක්. නපුරා යටපත් කරන්නට අපව බරාගෙන ඉන්නවා. ඒක ඉතා අමාරු සටනක්. නමුත් දෙවියන් වහන්සේගේ අත අල්ලා ගන්න කෙනෙකුට නපුරට පරාජය නොවි නපුර පරාජය කරන්නට හැකි වෙනවා. දෙවැන්න තමයි නපුර පරාජය කරන ප්‍රබල මාර්ගය තමයි සුද්ධ ලියවිල්ල දේව වචනය. අපේ අතට ගත යුතුයි. ඒ ප්‍රකාශ කළ යුතුයි. අපි දෙවිඳුන්ගේ බලවත් ක්‍රියා අපේ මුවින් ප්‍රකාශ කරන්නට ඕනේ. විශ්වාසයේ ප්‍රකාශන හැටියට මහත් වෙලාවට යදුම් හැටියට දේව බලය පුදුම ක්‍රියා ප්‍රකාශ කිරීම තමයි යක්ෂයාව පරාජය කරන්න තියෙන තව මාර්ගය. ඒ වගේම අප දෙවිඳුන්ට දිය යුතු තැන දිය යුතුයි. උන්වහන්සේට අපගේ නාබුල් ඵලය ඔප්පු කරනවා කියලා කියන්නේ උන්වහන්සේ අපේ ජීවිතයේ ප්‍රමුඛත්වය සියල්ලට කලින් උන්වහන්සේට දිය යුතු බව. මේක අපගේ සතු මුදල් කාලය ශ්‍රමය දෙවියන් වහන්සේ වෙත වැය කිරීම උන්වහන්සේගේ විශ්වාසයේ සංඝයේ ශක්තිමත් කිරීමට භාවිතා කිරීම තමයි අපින් බලාපොරොත්තු වෙන්නේ. එසේනම් මේ චතුරාර්ය කාලේ ආරම්භ කර මේ පළවෙනි ඉරු දින අපි උත්සාහ කරමු සමිඳුන් අපගේ විපතේදී අපි සමග ඉන්නවා අපිට පිහිට වෙනවා අපව ගලව ගන්නවා කියන එක අපි විශ්වාස කරමු.